මගේ නම චින්තක. මම තමයි විමාන ජාල ව්‍යාපෘතිය ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් විදිහට කටයුතු කරන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ විමාන ජාල ව්‍යාපෘතිය යන සයිට් එකට. මේ වෙනකොට අපේ ප්‍රොජෙක්ට් එකේ සිවිල් වර්ක් පළවෙනි ෆේස් එකට සහ දෙවෙනි ෆේස් එකට අදාළව සිවිල් වර්ක් එක සෑහෙන කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි අපේ ලෑන්ඩ්ස්කේප් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තියෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ අපේ සෙන්ටර් පාර්ක් එකේ තියෙන ක්ලබ් හවුස් එකෙන්. මේ වෙනකොට ක්ලබ් හවුස් එකේ අපි සිවිල් වැඩ ටික සැලකිත ප්‍රමාණයෙන් ඉවර කරලා තියෙනවා. ඊට අමතරව අපි අපේ ප්‍රොජෙක්ට් එකේ පූල් එකක් මේ වෙනකොට සැලකිත ප්‍රමාණයකින් ඉවර කරලා තියෙනවා. ඊළඟට තමයි අපි අපේ ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ්ස්කේප් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. අපි නර්සරි එකෙන් ගස් ෆ්ලූට් බෝල් කරලා මේකට ගෙනල්ලා ගස් ටික ඉඳන්න කලින් අපි මේ සයිට් එක අපි හදා ගන්න ඕනේ අපේ ගස් ටික ඊටවන්න. නමුත් අපිට කියන්නකො ක්ලබ් හවුස් එකේ සහ ස්විමින් පූල් එකේ මේ වෙනකොට කොච්චර වැඩ ප්‍රමාණයක් ඉවරද මොනවාද මේ වෙනදි කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලිවම කරන්න පුළුවන්. ඔව් ක්ලබ් හවුස් එක ගත්තොත් අපි ක්ලබ් හවුස් එකේ සම්පූර්ණයෙන්ම ස්ට්‍රක්චර් එක මේ වෙනකොට ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට අපි ක්ලබ් හවුස් එකේ ෆිනිෂස් ඒ කියන්නේ වෝල් ප්ලාස්ටර් ඒ වැඩ ටික තමයි දැනට අපි කරගෙන යන්නේ. ඊට අමතරව ස්විමින් පූල් එක ගත්තොත් ස්විමින් පූල් එකේ සම්පූර්ණයෙන්ම ස්ට්‍රක්චර් එක ඉවර කරලා ඒකේ වෝටර් බොබින් වල ටික අපි ඉවර කරලා තියෙනවා. මම දිනිති අබේවර්ධන. මම විමාන ජාල ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්. මේන්ලි කතා කරොත් ආල්ට මේ දකින්න තියෙන්නේ අපේ සෙන්ටර් පාර්ක් එක. අපේ ටෝටල් ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ්ස්කේපින් වර්ක්ස් වලින් මේක තමයි මේන්ම පාර්ට් එක අපේ ප්‍රොජෙක්ට් එකේ. අපේ සෙන්ටර් පාර්ක් එක ගත්තොත් ඒකේ මේන්ලි ෆීචර්ස් ටිකක් තියෙනවා ලෑන්ඩ්ස්කේපින් වල. ඒකට මේන්ලි අපේ වෙට් පොන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ අම්බලම් ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඒ වගේම අපේ පූල් එක සහ ඔය හැමදේම කනෙක්ට් වෙච්ච සෑන්ඩ් පාත් වෝකින් පාත් එකක් තියෙනවා. මෙතනින් තමයි අපේ ස්විමින් පූල් එක පටන් ගන්නෙ. ස්විමින් පූල් එකේ පටන් ගන්න තැන ඉඳලා මීටර් 90ක් විතර යනකම් අපේ සෙන්ටර් පාර්ක් එක තමයි තියෙන්නේ. එතන තමයි අපි රූට් බෝල් කරලාගෙන ගස් හිටවන්නේ. සෙන්ටර් පාර්ක් එකේ අපි කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. එතකොට පූල් එකත් එක්කම ඒ තියෙන ඉදිරිපසේ කොටසේ තමයි අපි මේ ප්ලේ ස්ට්‍රක්චර්ස් එක ප්ලේස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ කන්සෙප්ට් එකත් එක්ක අපි ඇක්ටිවිටි ඒරියා එක පූල් එකත් එක්ක එන්ගේජ් කරලා තියෙනවා. එතකොට කිඩ්ස් ප්ලේ ඒරියා එක මෙන්න මේ කියන කොටසේ තමයි මේ ප්ලේ ස්ට්‍රක්චර්ස් එක හැදෙන්නේ. මෙන්න මේ හරිය තමයි අපි අපේ අම්බලන් ටික ප්ලේස් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට මේ අම්බලම කියන ස්ට්‍රක්චර් එක අපි බලාපොරොත්තු වෙන්නේ মালටි ෆන්ක්ෂන් ස්පේස් එකක් විදියට මේ සෙන්ට්‍රල් පාර්ක් එකේ සෙන්ට්‍රල් ගාඩන් එකේ එස්ටැබ්ලිෂ් කරා. එතකොට මෙන්න මේ ඒරියා එක අපි දැනට ඒ සඳහා සෙටින් අවුට් එක කරගෙන තියෙනවා. අපි අද හෙටම එක්ස්කැවේෂන් වර්ක් එක පටන් ගන්න ඒක ස්ට්‍රක්චර් වර්ක් එක පටන් ගන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉන් ඉදිරියට තියෙන්නේ අපේ වෝටර් ෆීචර් එක. අපි කිව්වොත් සෙන්ටර් පාර්ක් එකේ ගත්තම තියෙන ෆෝකල් පොයින්ට් එක තමයි මේ තියෙන වෝටර් ෆීචර් එක. මෙතන තමයි අපේ වෝටර් පොන්ඩ් එක එන්නේ. වෝටර් පොන්ඩ් එකත් එක්ක අපි බෝල්ඩර්ස් ඇවිල්ලා මේක වෝටර් ෆීචර් එකක් එනවා. වෝටර් ෆවුන්ටන් එකක් එනවා. මේ වෙනකොට අපි පොන්ඩ් එකේ ස්ට්‍රක්චර් වර්ක් එක ඉවර කරලා තියෙන්නේ. අපි දැන් මේ ස්ට්‍රක්චරල් පොන්ඩින් වලට වතුර පුරවලා අපි ටෙස්ට් එක කරන ගමන් තියෙන්නේ. අද දවස වෙනකොට අපි මේකේ බෝල්ඩර්ස් ටිකත් අපි සයිට් එකට ගේනවා. ඊට පස්සේ ඉදිරි වටකට්ට ටික මේකේ ඉදිරියට කෙරීගෙන යනවා. ඒ විදිහට තමයි අපේ සෙන්ටර් පාර්ක් එකේ වැඩ පිළිවෙල අපි සකස් කරගෙන තියෙන්නේ. අපේ වර්ක් ප්‍රෝග්‍රෑම් එකට අනුව සෙන්ටර් පාර්ක් එකේ සිවිල් වැඩ කටයුතු සැලකිත ප්‍රමාණයෙන් 90කින් වගේ ඉවර වුණාට පස්සේ අපි අපේ ප්ලාන්ටින් වැඩ ටික පටන් ගන්නවා. මේකේ මේන් පාර්ට් එක තමයි අපි මේකේ ප්ලාන්ට් කරන්න බලාපොරොත්තු වෙන ට්‍රීස්. ඒකට එතන මේන්ලි තියෙනවා අපිට කුඹුක්, ඒ වගේම අඹ, නෙල්ලි, ඒ වගේම ඊට අමතරව තවත් පළතුරු ගස් ජාති තියෙනවා. ඒකද පේර, ජෑම් පේර. එතන මේ හැමදේම එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා ලස්සන එන්වයරන්මන්ට් එකක් ක්‍රියේට් කරන්න. ඒතර මේකේ අපි මේන්ලි බලාපොරොත්තු වෙන්නේ ඊස්තටිකල් ඉෆෙක්ට් එක වගේම එතනින් එහාට ගියපු ෂේඩ් වගේ බේසික් එන්වයරන්මන්ටල් නීඩ්ස් අපි බලාපොරොත්තු වෙන අපේ යූසර්ස්ට ලබා දෙන්න. ඒකට සෙන්ටර් පාර්ක් එක ඇතුලේ අපිට තියෙන ඇත්තටම ඔය කලෙක්ටිව්ලි ගස් 42ක්. ඊට අමතරව අපි ඉතුරු ගස් ටික ගැන කතා කරත් ඒක ප්ලාන්ට් වෙන්නේ අපේ එක්ස්ටර්නල් ඒරියාස් වල ඉන්ක්ලූඩින් කාර් පාක්ස්. එතකොට ඒ ඒරියාස් වල තියෙන අපිට ඇහැල, මුරුත, මැයිමාර ඒ වගේ ගස් කීපයක්ම වර්ග කීපයක්ම අපි බලාපොරොත්තු වෙනවා ප්ලාන්ට් කරන්න. එතකොට මේ හැමදේම එකතු වුණාම අපිට තියෙනවා කලෙක්ටිව්ලි ගස් 188ක්. අපි දැන් බලමු ඊළඟට අපේ කුරුණෑගල ප්ලාන්ට් නර්සරියට ගිහිල්ලා ඒකේ ගස් జాති කොහොමද රූට් බෝල් වෙන්නේ? අපි කොහොමද රූට් බෝල් කරලා ඒ ගස් ටික ප්‍රොජෙක්ට් සයිට් එකට ගේන්නේ? ඒ වැඩ කටයුතු වෙන්නේ අපි කුරුණෑගල ප්ලාන්ට් නර්සරියේ. අපි දැන් එතෙන්ට ගිහිල්ලා බලමු ඒ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා. අපිට රූට් බෝල් කරන විදිය මේ
පැහැදිලි කර දෙන්න තමයි මම දැන් මේ සූදා වෙන්නේ. මේ මොහොතේ දැන් අපේ මේ බාසුන්නේ දැන් ඉටිකොලේ දානවා වේද. ඉටිකොලේ දාලා මේක දැන් අර උඩින් මර දාලා තියෙන වලල්ල මේ බෝල් එකේ ශක්තිය කියන්නේ කොබත් දාලා අපි ඉටිකොල වලින් බැන්දට පස්සේ ඊට පස්සේ අපි කරන වැඩේ මේ දැන් මෙතන තියා මුල් දෙකක් අපි ඉතුරු කරලා තියෙනවා. මාසෙකට සැරයක් ඔය මුල් භාගේ අපි කපනවා. දැන් මේ වලල්ලයි ඔය යට දාන වලල්ලයි මේ උඩ වලල්ලටයි තමයි මේ සම්පූර්ණ බෝල් එක බැඳෙන්නේ. ඒ ටිකෙන් තමයි රඳා පැවතින්නේ බෝල් එක. සාමාන්‍ය වෙළඳ පොළේන මොනවා නිකුත් කරනවා නම් කරන්නේ මාස දෙකමාරක්වත් ගියාට පස්සේ. ඒ ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් අපි දින 10කට සැරයක්වත් මෙයාට අවශ්‍ය විටමින් දෙන්න ඕන මැක්සිකොප් වගේ දේවල් ඉක්මනින් මුල් ඇද ගන්න. එතකොට දහේ පොළ වර්ධනය වෙන්න. ඒ වගේ දේවල් ඉතින් කරලා ගහ කොට දාන මේ ගහ මෙතන තියෙන තත්ත්වෙම අපිට අවශ්‍ය තැනකට ගෙනිහිරලා මේ ගහ හිතුව ගන්න පුළුවන්. මේ වෙනකොට අපි ගස් ටික රූට් බෝල් කරන් යනවා. ඒ ගස් ටික අපි ගෙනල්ලා අපේ වර්ක් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ගැලපෙන විදියට අපේ කාලෙත් එක්ක අපි ඒක ඉඳන්න බලාපොරොත්තු වෙනවා. අපේ වර්ක් ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට අපි ප්ලෑන් කරපු විදියට අපි කෙරීගෙන යනවා. ඒ විදිහට තමයි අපේ සෙන්ටර් පාර්ක් එකේ එහෙම නැත්නම් විමන් ජාල ව්‍යාපෘතියේ ලෑන්ඩ්ස්කේප් වැඩ කටයුතු ටික කෙරීගෙන යන්නේ.